සුබ දවසක්. ජේසුස් පිටයි සභාපවුල. අද දවසේ අපි බලන්න යනවා ශුද්ධ මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදය. අපි බලමු දෙවියන් වහන්සේගේ වචනය. තවද මනුෂ්‍යයන් කියනා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්න වෙන්නේ යයි නුඹලාට කියමි. මක් නිසාද නුඹේ වචන වලින් නුඹ නිදොස් කරනු ලබන්නේය, නුඹේ වචන වලින් නුඹ වරදට පත් කරනු ලබන්නේය. ආමෙන්. හරිම බලවත් දෙයක්. අපේ එදිනෙදා ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉන්න මිනිස්සෙනි, ඔබට මේ දෙවියන් වහන්සේ කතා කරන වචනය අපි ගොඩක් කතා කරනවා. අපිට හම්බෙන චරිත ගොඩක් කතා කරන චරිත නේ. අවුන්කන් දෙන අය කීප දෙනෙක් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් අද ඔයාටයි මටයි ජේසුස් වහන්සේ එළිදරව් කරනවා මිනිස්සු කියනව සියලු නිෂ්ඵල වචන අපිට මේ කතා කරන දේ තුල අපිට ගණන් දීමක් තියෙනවා. කෙනෙක් ගැන වැරදි කතා කරන්න බෑ. කෙනෙක්ගේ චරිතයට හානි කරන්න බෑ. කේලම් කියන්න බෑ. තව ගොඩාක් දේවල් තියෙනවා. ශාප කරන්නට බෑ. නැති දොස් කියන්න බෑ. මේ දේවල් අපිට සුදුසු නැති දේවල් මගේ සභාපවුල. ඉතින් අපි මේ දේවල් කරොත් අපිට විනිශ්චයදී මොකද්ද උත්තර දෙන්න වෙනවා කියලා තියෙනවා. ඒ වගේම කියන ඔයා කියන හොඳ දේවල් වලට ඔයාට ස්වාමීන් වහන්සේ තුළ නිදොස්කම තියෙනවා. ඔයා හොඳ විදිහට කතා කරනවා නම් යාපත් දේ තියෙනවා. ඔයාට නිදොස්කම තියෙනවා. ඒත් ඔයාගේ වචනවල තව කෙනෙක් වරදටපත් කරලා ඒ දේවල් තියෙනවා නම් මොකද කියන්නේ? ඔයාවත් ඒ විදිහටම වරදටපත් වෙයි කියනවා. ඒ හින්දා හරි කල්පනාවෙන් මේ මම නෙමෙයි කියන්නේ ශුද්ධ මතය පොතේ අපිට ශුද්ධාත්මන් වහන්සේ කතා කරන්නේ. ඒ නිසා ඔබට මට ලොකු දෙයක් තියෙනවා පවුල. නිකන් නෙමෙයි කිතුණුවෙක් කියන්නේ. කිතුණුවෙක්ගේ වචනය තුළ තියෙනෝනේ සත්‍යතාවය. හොඳට මතක තියාගන්න. ක්‍රිස්තියානි මිනිස්සෙක්ගේ වචනවල තියෙනෝනේ සත්‍ය. ප්‍රේමය තියෙනෝනේ. ප්‍රේමයෙන් පිරී තිබෙන වචන. කෙනෙක්ට අවවාදයක් දෙනකොට අපි එයාට කියලා දෙනවා. මම මේවට බනිනව නෙමෙයි සිස්ටර් බ්‍රදර්. නැත්තම් දරුවෝනි මේවට මං කියලා දෙනවා මේ දෙයින් එළියට එන්න ඕනේ කියලා. බනිනවයි අවවාද කරනවයි කියන්නේ දෙකක්. හරිද? එතකොට සමාව හා සාමය ගැන අගෙන කතා කරන්න ඕනේ. සමාව ගැන සහ සමාව දීම ගැන ඔයාගේ ජීවිතේ ඒ පීස් එක තියාගන්නේ කොහොමද කියන එක. ඉතින් සමාව දෙන්නත් ඕනේ, සමාව ගන්නත් ඕනේ, සමාදානය ඔයා ගාව තියාගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ මිනිස්සෙක්ට තිබිය යුතු හොඳම ගතිගුණ තමයි මේවා. ඉතින් ඔබේ වචන ඔබේ ජීවිතය හැඩගස්සයි. ඔබේ ජීවිතය විතරක් නෙමෙයි තවත් අයගේ ජීවිතය හැඩගස්සනවා. ඒ වගේම තමයි හිතෝපදේශය කියනවා 18 වෙනි පරිච්ඡේදයේ 21 කියනවා මරණයත් ජීවනයත් දිවේ වසඟේ ඇත්තේ. මොනවාද තියෙන්නේ? මරණයත් ජීවනයත්. ඔබ දන්නවද ඔබ කතා කරන වචන වලින් කෙනෙක්ව බිඳ වැටෙන්න පුළුවන්. ඔයා කෝපයෙන් ඉඳලා කතා කරොත් ඔයා කතා කරන්නේ මොනවද කියලා ඔයාට දන්නේ නැහැ. පස්සේ තමයි ඔයාට තේරෙන්නේ අනියෝ මම මෙහෙමනේ කතා කරේ කියලා. කෝපය ඒ වෙලාවට ඔයා කතා කරලා තියෙන වෙලේ එයා වේදනාවටපත් වෙලා ඉවරයි. එයා කෑලි වලට කැඩිලා ඉවරයි. හදවත ගැඹුරට ගිහිලා ඒ වචන වැදිලා තුවාල වෙලා ඉවරයි. ඊට පස්සේ මොනවද වෙන්නේ? අනේ කෙනාව හදන්න අපිට ගොඩක් කල් යනවා. ඒ කෙනාව අර පරණ තත්ත්වයට ගන්න ගොඩක් කල් යනවා. ඉතින් මේ දෙවියන් වහන්සේ කතා කරන්නේ හොඳට මතක තියාගන්න. අපේ දිව කියන්නේ ගින්නක්. මේ පුංචි දිවෙන් මුළු වනාන්තරයක් කියන්නේ මුළු ජීවිතයක් මුළු පරම්පරාවක් විනාශ කරන්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න. ඔයාට තියෙන්නේ මිනිස්සෙක්ට වරදටපත් කරන වචන නෙමෙයි. ඔයාට තියෙන්නේ මිනිස්සෙක්ව ඇදලා දාන පොඩි කරලා දාන වචන නෙමෙයි. ඔයාට තියෙන්නේ මිනිස්සුක ජීවත් කරවන්න. ඔයාට දන්නවද? මටයි ඔයාටයි දෙවනහසේ දීලා තිනවා බලය. මේ වචනවල තියෙනවා අපි කියනවා මේකට වචනවලට ආත්මික බලය. ආමෙන්. වචනවලට ආත්මික බලයක් තියෙනවා. ඒ හින්දා ඔබ සුවය කියලා කතා කරොත් ඔබට සුවය අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම ඔබට සඵලත්වය මේ නිවසේ මගේ රැකියාව ඔබට ලැබෙනවා. මොකද ඔබ ප්‍රකාශ කරනවා වචනයත් අරගෙන. ස්වාමින් වහන්සේ මගේ ඩේරා
මට කිසි ඉඟයක් වෙන්නේ. ඒ දේත් අරගෙන ප්‍රකාශ කරනවා. ඔබ කතා කරන්නේ ඔබේ වචනයෙන්. එතකොට කෙනෙක්ගේ ජීවිතයට දෙවියන් වහන්සේව සමීප කරන්න පුළුවන් දේ. කෝල් එකක් දීලා යාඥාවක් කරලා අපි මේව තමයි කරන්නට ඕනේ. සමහර කලාට ඔයාට යන්න බැව අධික වැඩ තියෙනවා. රස්සාවත් එක්ක. නමුත් ඔයාට අද අන්තර්ජාලය සහ මේ හැම දෙයක් එක්කම අපිට වැඩ කරන්න පුළුවන් නේද? ඉතින් මේ දේවල් එක්ක ඔබ මේවා පාවිච්චි කරන්න. WhatsApp එක, Instagram, Facebook හැම දෙයක්ම යහපතට පාවිච්චි කරන්න. අයහපතට නෙවෙයි. ඉතින් දෙවියන් වහන්සේ හරි ලස්සනට අපිට කතා කරන. හොඳට මතක තියාගන්න. ඔයා කතා කරන දේ තුළ ඔයා එක වැරදි දෙයක් කතා කරනවා නම් මගේ පවුල ඔයාට විනිශ්චයදී ගණන් දීමක් තියෙනවා. ඔයා හොඳ දේ කතා කරොත් ඔයාට යහපත්. ඔයා නරක දේ කතා කරොත් ඔයා වරදටපත් කරයි. දිව තුළ මරණයත් ජීවනයත් අනිවාර්යෙන් තිබුණ නිසා ඔබ හැම වෙලේම යේසුස් වහන්සේගේ ජීවනය නිදහස් කරන මිනිසෙක් බවට පරිවර්තනය වෙන්නපත් වෙන්න. මන්ද යේසුස් වහන්සේ කියන්නේ ජීවනයක්. යේසුස් වහන්සේ කියන්නේ ප්‍රේමයක්. යේසුස් වහන්සේ කියන්නේ ආලේපයක්. ඒ බලය ආලේපය අපිට තියෙනවා. මේ දෙවියන් වහන්සේගේ වචනයයි. මේක තදින් අල්ලගන්න. මේ දේ තුල ඔබ පුදුමාකාර දේ දකින්න යනවා. සුබ දවසක්. ජේසු පිටයි. ජේසු ජීවමානයි සභාපවුල.